අවසාන කාලයේදී ලෝකයේ අවිනිශ්චිත භාවයෙන් සලිත වනු ඇත. යාතීන්ට විරුද්ධව නැගී සිටිනු ඇත. බොහෝ දෙනාගේ සිත් බියෙන් පිරී යනු ඇත. නෝවාගේ දවස්වල සිදු වූවක් මෙන්ම මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදීද එසේම වනු ඇත. මතෙව් 28:37. හදිස්සියෙම ක්ෂණයකින් හොරණෑ හඬක් ඇසෙනු ඇත. එය පුලවෙන් නොව ස්වර්ගයෙන්ම නිකුත් වන්නකි. මන්ද ස්වාමින් වහන්සේම මහා හඬකින්ද දිව්‍යමය හොරණෑ හඬින්ද යුක්තව ස්වර්ගයෙන් බැස වඩිනසේක. පළවෙනි තෙසලෝනික 4:16. ඇසිපිය හෙළන සැනින් ඇදහැලිවන්තයන් රූපාන්තරණය වනු ඇත. එක මොහොතකින් ඇදහැලිවන්තයන් ඔසවා ගනු ලබනු ඇත. අපගේ ශරීර පරිවර්තනය කරනු ලබනු ඇත. පළවෙනි කොරින්ති 15:51-52. බොහෝ දෙනෙක් ඔසවා ගනු ලබද්දී ඇතමුන් පුදුමයෙන් සහ විස්මයෙන්ද තවත් අය ව්‍යාකූලත්වයෙන්ද අහස දෙස බලනු ඇත. මුළු ලොවම නිහඬ වනු ඇත. දෙදෙනෙක් කුඹුරේ සිටිනු ඇත. එක් අයෙකු ගනු ලබයි, අනිකයි ඉතිරි වෙයි. මතෙව් 24:40. ඉන්පසු පොළව මත මහා පරීක්ෂාවන්ගේ කාලයක් ආරම්භ වේ. එය මීට පෙර කිසිදා න වූ විරු රැවටීම් සහ පීඩාවලින් පිරි කාලයකි. මන්ද බොරු ක්‍රිස්තුවරුන් සහ බොරු අනාගත වක්තෘවරුන් පෙනී සිට මහා ලකුණු සහ පුදුම දේවල් පෙන්වනු ඇත. මතෙව් 24:24. එහෙත් ඒ අන්ධකාරයෙන් ඔබ්බෙහි බලාපොරොත්තුව පවතීද. ක්ෂණයකින් ස්වර්ගය විවෘත වනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණෝ මහිමයෙන් හා මහා බල පරාක්‍රමයෙන් වඩිනසේක. මනුෂ්‍ය පුත්‍රයාණෝ බලයෙන් හා මහත් තේජසින් යුක්තව අහසේ වලාකුළු මත වඩිනවා ඔවුන් දකිනු ඇත. මතෙව් 24:30. සෑම ඇසක්ම උන්වහන්සේ දකිනු ඇත. රජාණන් වඩින බව සෑම හදවතක්ම දැනගනු ඇත.